ලුක්ත් මාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට 3 වන වගන්තිය දක්වා සහ 11 වන වගන්තියේ සිට 32 වන වගන්තිය දක්වා. එක් දිනක් සියලු අය කැමියෝද පව්කාරයෝද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආහ. පරිසෙවරුදු විනයධාරියෝද කතා කොට මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය බොන්නේ යයි මෙසිවිලි කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළසේක. තවද උන්වහන්සේ මෙසේ වදාළසේක. එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ දේපල වලින් මට අයිති කොටස දුන මැනවයි පියාට කීය. එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතර බෙදා දුන්නේය. නොබෝ දිනකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කොටගෙන දුර රටකට ගොස් එහිදී දුරාචාරයෙහි යෙදෙමින් තමාගේ සම්පත නාස්ති කර දැමීය. සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අගහිඟකම් දැනෙන්න විය. එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි විය. ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවීය. ඌරන් කන කරල් වලින් නුවද තමාගේ කුස පුරවා ගන්න ඔහු කැමති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝය. එවිට ඔහු හරිසිහි කල්පනාවට පැමිණ මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙහි සාගින්නෙන් නසිමි. මම නැගිට මාගේ පියාණන් වෙත ගොස් පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද පව් කෙලෙමි. මින් මතු ඔබේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මී සිතා පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා දුර තියා මොහු දැක අනුකම්පාවෙන් ඇලලී දුව ගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිපගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද මම පව් කෙලෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි කීය. ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි. කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමග ප්‍රීති වන්නට ඔබ එක එළු පැටුවෙකු පමණවත් කිසි කලක මට නුදුන්නේහිය. එහෙත් ඔබගේ මුළු අත්කම පරස්ත්‍රීන් සමග නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආහැටියේම ඔහු නිසා තරකල වස්සා මැරෙව්වෙහි යයි පියාට කීය. ඔහුද පිළිතුරු දෙමින් පුතේ ඔබ නිතරම මා සමගය. මා සතු සියල්ල ඔබ සතුය. අප ප්‍රීති සන්තෝෂ විය යුතුය. මන්ද මේ ඔබේ මල්ලි මැරී සිටි නමුත් නැවත ජීවත්ව සිටී. නැති වී සිටි නමුත් නැවත සම්භවියයි කීවේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි නැතිවුණු කෙනෙක් නැතිවුණු දෙයක් අපිට නැවත හම්බෙනකොට අපිට කොච්චර සතුටක්ද අපේ හදවතේ උපදින්නේ. ඒක අවංකවම අපගේ හදවතට දැනෙන සතුටක්. ස්වාමින් වහන්සේත් ඒ වගේ තමයි. අපි නැති වෙනවා. අපි අයාල යනවා. අපි පව් කරනවා. පාපය තුළ අපි හිර වෙනවා. නන්නත්තර වෙනවා. ස්වාමින් වහන්සේ කියනවා පුතේ දුවේ මං ඔබට ගොඩක් ආදරෙයි. ඔබව විනාශ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මං ඔබව නැවතත් මා වෙතට කැඳවනවා. ප්‍රේමවන්තේනි අද ස්වාමින් වහන්සේ මේ දේ නෙමෙයිද පවසන්නේ? මේ චතාරික සමය ඇයි අපිට ඒ තරම්ම අපේ ජීවිතේට වැදගත්? පාපය අපේ ජීවිතෙන් අයින් කරගන්න. නිර්දෝෂ, නිදහස්, පිරිසිදු පුද්ගලයෙ වෙන්න. අයකැමියෝ පව්කාරයෝ ජේසුස් වහන්සේට සමන් දෙන්නට ආවා. පරිසවරයෝ විනයධාරියෝ කතා කරලා චෝදනා කරනවා. මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමග කනවා, ඔවුන් සමග බොනවා. ස්වාමින් වහන්සේ ඒ නිසාම ඔවුන්ට උපමාවකින් කතා කරනවා. මේ ආදරවන්ත පියාණන්ගේ උපමාව අපි කියන නාස්තිකාර පුත්‍රයාගේ උපමාව කියලා. ස්වාමින් වහන්සේ මේ පවසන්නේ උන්වහන්සේගේ සමාව පෞකාර අපි හැම කෙනෙකුටම තියෙනවයි කියලා අපිට ඒත්තු ගන්නන්නට, ඒක යථාර්ථයක් බව අපිට පෙන්වන්නට ඔබ සූදානම්ද? එය පිළිගන්නට? ස්වාමින් වහන්සේ
අද අපි හැම කෙනෙකුටම මේ ජීවිතය යථාර්ථයයි අයිති කර දෙන්නට යන්නේ. මේ චතාරිකයේ තුල අපිට අපේ ජීවිත වෙනස් කරගන්නට බැරි නම් අපි කොහොමද පිරිසිදු පුද්ගලයෝ වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ කල්වාරි යාගයේ කුටස්කාරයන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අද අපිට පවසන ලද මේ උපමාව තුළ මේ බාල පුත්‍රයා අවසානයේදී කර කියා ගන්න දෙයක් නැතිව ඌරන් කන කෑම කනවා. ඒ අවස්ථාවේදී ඔහුට මතක් වෙනවා තමන්ගේ තාත්තා ළඟ වැඩ කරන සේවකයෝ මීට වඩා සැපවත් ලෙස ජීවත් වෙනවා. මම මෙතන කුසගින්නේ නසිනවා. ඔහු නැවත සිහි කල්පනාවට එනවා. මම යනවා තාත්තා ළඟට ගිහිල්ලා මම තාත්තගෙන් සමාව ඉල්ලනවා. තාත්තේ ඔබට විරුද්ධවත් දෙවියන් වහන්සේට විරුද්ධවත් මම පව් කළා. තවදුරටත් ඔබගේ පුත්‍රයෙක් කියලා කියන්නට වටින්නේ නැහැ. මෙහෙම කියලා ඔහු කල්පනා කරන්නේ තාත්තා ළඟ වැඩ කරන්නට. දුර තියා තාත්තා දකිනවා තමන්ගේ පුතා එනවා. පුතා ළඟට එන්න ඉස්සෙල්ලා තාත්තා ගිහිල්ලා පුතාව සිප වැළඳ ගන්නවා. ප්‍රේමවන්තේනි අපිට ඉන්නේ අන්න ඒ වගේ තාත්තා කෙනෙක්. අපි කොච්චර පව් කෙරුවත් අපි කොච්චර උන්වහන්සේව අමතක කෙරුවත් නැවත අපි අපගේ සිත් හරවා ගත්තොත් අපි තීරණය කරගත්තොත් උන්වහන්සේ වෙතට යනවයි කියලා උන්වහන්සේ අපිව පිළිගන්නවා. මෙන්න මේ ආකාරයෙන්මයි අපිව සිප වැළඳ ගන්නවා. උන්වහන්සේගේ ආදරය අපිට දෙනවා. අපිට නැවත ජීවිතයක් දෙනවා. චතාරිකේ විය යුත්තේ යයි ප්‍රේමවන්තේනි. එසේනම් අපි හැම කෙනෙක්ම අද ආරක්ෂා කරමු. අපගේ ජීවිතවලට නව අරුතක් පෞකාර ජීවිත හැම එකක්ම පිරිසිදු ජීවිත බවට පත් කරමින් නව ජීවනයක් අපිට දෙන්නට කියලා ස්වාමින් වහන්සේට අපි හැම කෙනෙක්ම යාච්ඡා කරමු. ස්වාමින් වහන්සේව සමග වනසේක්වා සියලු බලද්දී මහත්මයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.